ගුඩ් මෝර්නිං යාළුවනේ. අද මම පොඩි ගමනක් යනවා උදේ. යන ගමන් මේ ඔයාලට පොඩි වීඩියෝ එකක් දාගෙන යන්න හිතුණා. ඔහොම මාත් එක්ක රැඳිලා ඉන්න ඉස්සරහට බලන්න. අපි හැමදාම කොහේ හරි යද්දි මෙතනින් වැඳලා යන්නේ. මෙතන මේ පාරායිනේ කට්ටිය එකතු වෙලා මේක හදලා තින්නේ සල්ලි දාලා. ගමේ මිනිස්සු එකතු වෙලා සල්ලි දාලා තමයි මේක හදලා තියෙන්නේ. පාරායිනේ. මේ තියෙන්නේ අපේ ගමේ මොන්ඩිසෝරිය. අවුරුදු මං හිතන්නේ 50ක් 60ක් විතර පරණයි මේ මොන්ඩිසෝරිය. මේ තියෙන්නේ දැන් වහලා උදේමනේ. මේ එතන ලස්සන ළිඳකුත් තියෙනවා නේ. ළිඳ වට කරලා බැඳලා තියෙන්නේ ළමයි එනවනේ නැත්තම් මෙතෙන්ට අනතුරුදායකයිනේ. ඒක නිසා ඒ විදිහට බැඳලා තියෙන්නේ. මේ බලන්නකො ඉස්කෝලේ යන ළමයි කෝච්චියක් යනවා උදේ පාන්දර. යාළුවනේ අපේ ගමේ ඉස්කෝලේ ඉස්සරහ තමයි පන්සල තියෙන්නේ. මම දැන් පන්සලේ වීඩියෝ එකක් ගන්න හදන්නේ ඔයාලට පෙන්නන්න. ඒක නිසා ඕම් මම වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න. අපි ලස්සන මලක් කරන් තමයි මේ පන්සල් යන්නේ. දැන් පඩි පෙලෙන් නගිනවා. මේක නම් මේ ඇත්ත මලක් නෙමෙයි යන්නේ. මේක හදපු මලක්. ඒ උනාට හරි ලස්සනයි නේද බලන්නකො. දැන් අපි මේ පන්සලේ උඩට නගින ගමන් යාළුවනේ පඩි පෙල් ගොඩාක් තියෙනවා නගින්න. මේ තියෙන්නේ අපේ යාළුවනේ අපේ ගමේ පන්සල. මම ඔයාලට වීඩියෝ එකක් දාන්නම් දිගටම ඉන්න. ලස්සනයිද කියලා කමෙන්ට් එකක් දාන්න. බුදුගේ පෙන්වන්න දෙන්න හැදුවේ බුදුගේ වහලා යාළුවනේ අද උදේමනේ. අපි ආවේ පඩි පෙලෙන් යාළුවනේ. දැන් බහින්නේ මේ පාරෙන් අනේ. අපි දැන් නාකියනේ යන්නේ. අපිට පඩි පෙල නගින්න අමාරුයි යන්නේ. බොරුවනේ. මේ පැත්තෙනුත් යන්නේ ඔයාලට පෙන්නන්න ඕනි හින්දා. ලස්සන චූටි පොකුණු ටිකකුත් තියෙනවා පන්සලේ. මාළු ඉන්නවා එකේ. ඔය ඈතින් කන්දක් පේනව නේද? ඒ කන්දෙන් එහා ඒ කන්ද හරියටම අපි යන්න ඕනේ අපේ ගෙදරට. ඉන්න ලං කරලා පෙන්නන්නම් මේ තියෙන්නේ. පන්සලේ ඉඳන් බලනකොට ඔය කන්දක් තියෙන යන්නේ ඒ හරියට තමයි අපි යන්නේ අපේ ගෙදරට. පන්සලේ තේ දළු යායක් තියෙනවා. මම ඒකත් ඔයාලට පෙන්නන්නම්. මේ මල් වලට කියන්නේ පොපි මල් නේද යාළුවනේ? මට මතක පොපි මල් කියලා තමයි නම මතක මේකේ. දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. මේ පන්සලේ තියෙන්නේ. මේ තියෙන්නේ යාළුවනේ පන්සලේ මං කිව්වේ තේ කෑල්ලක් තියෙනවා කියලා.
තේ දන්න අය නම් ඉන්නවා. ඉතින් නැති ගම්මුත් තියෙනවනේ නේද? මෙහෙනම් ඉතින් තේ, පොල්, රබර්, පුවක්, ගම්බිරිස් මේවා ඉතින් ඕනටත් වැඩිය මේ පැතිවල තියෙනවා. මේ ආයෙම තේ තියෙන්නේ. තේ දාලා තියෙන්නේ. ගම්බිරිසුත් තියෙනවා. මේ තියෙන්නේ ගම්බිරිස්. මේ තියෙන්නේ පන්සලේම තමයි. ඉතින් ඒවා වගා කරලා තියෙන්නේ. දෙපැත්තෙම තේ දාලා තියෙන්නේ. මේ අනිත් පැත්ත. මේ ඉස්සරහම තියෙන ඉස්කෝලේ පන්සලයි ඉස්කෝලේ දෙකම මූණට මූණ තියෙන්නේ. මගේ යාළුවා එයාගේ බබයිත් ආවා අද මාත් එක්ක. ඔයාලට වීඩියෝ ගන්න ඕනේ හින්දා මං තනියම ඉන්නේ. එයාලා ලැජ්ජායනේ මං වගේ තමයි මූණ පෙන්නන්න ලැජ්ජයි. ඔය තියෙන ඉස්කෝලේ ඉස්සරහම. දැන් අපි ආයේ මේ ගෙදර යන ගමන් යාළුවනේ. ඔයාලට පන්සල පෙන්නන්නමයි වීඩියෝ එක ගත්තේ. කමෙන්ට් කරන්න, ලයික් කරන්න. මේ වීඩියෝ එක බලලා ලස්සනයි නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වචනේ මට හරියට කියවෙන්නේ නැහැ. ගෙදර යන ගමන් මේ අවට පරිසරය බලන්න කොච්චර සුන්දරද කියලා මේ වෙලාවට. ආදරණීය ජෝඩුවක් පියාඹනවා. මේකේ යාළුවනේ ගස් ගොඩක් එකට පැටලිලා තියෙන්නේ. ගස් පොකුරක් තියෙනවා එක එක වර්ගයක. ඔයාලට පේනවද දන්නේ? අපිට නම් පේනවා. ගස් ටික ඔක්කොම එකට පැටලිලා තියෙන්නේ. එක ගොඩක තියෙන්නේ උඩ. ඒ කහපාට රඹුටන් තියෙන්නේ යාළුවා. තොද්ද කහපාට. මම දැන් තනියෙන් යනවා මේ මගේ යාළුවත් ගියා. මේ පැතිවල යාළුවනේ මාර විදිහට පාරවල් යන්නේ සෙනග නෑ. මේ කලාතුරකින් තමයි අර මිනිස්සෙක් නිකන් ගැවසෙන්නේ. ගොඩාක් වෙලාවට අර ඉස්කෝලේ යන වෙලාවට ඇරෙන වෙලාවට තමයි සෙනග ඉන්නේ. නැත්තම් ඉතින් මේ හරිම පාළුයි යන්නේ. වෙලාවකට තනියෙන් ගමන් යනකොට බයක් හිතෙනවා. මේ ගොඩක් අර කැලවල් එහෙම තියෙනවනේ. ඔය බලන්න ලේසියකට මිනිස්සෙක් ඉතින් නෑ. ගෙවල් වුණත් වැඩි එහෙම ළඟින් නෑ ඉතින්. ඉතින් මේ පැත්තෙත් ඉතින් විවිධාකාර මිනිස්සු ඉන්නවා ඉතින්. අර අපි ඉතින් අපේ පරිස්සම සම්පූර්ණයෙන්ම බලාගෙන ඕනේ ඉතින් මේ වගේ තැන් වලින් යද්දී යන්න. මෙතන පොඩි ඇල පාරක් තියෙනවා. ඒක එච්චර පිරිසුදු එකක් නෙමෙයි. දැන් මම මේ ගොඩාක් දුර ආවා. තවටවත් මට මිනිස්සෙක් ඉතින් හම්බුන්නේ නැහැ. අර බලන්නකො ඈත පේන කඳු. අර හරිම ලස්සනයි අනේ මීදුමෙන් වැහිලා තියෙන්නේ උදේනේ. පේනවද මං ළඟට ගත්තම? ලස්සන රෝස මල් දෙකක් තියෙනවා මේ වතු සුද්ද ගහේ කොළවලට වැඩි මල් තියෙනවා මේ. ඔයාලට මතකද මම මෙතනින් උදේ යනකොටත් වීඩියෝ එක ගත්තා. ඔන්න දැනුත් ගන්නවා. දැනුත් මේ යන ගමන් ගෙදරට.
දැන් ටිකක් ගේ ළඟ වගේ ඉන්නේ යාළුවෝ. ඊයේ මං කමෙන්ට් එකක් දැක්කා යාළුවනේ මට ඒ channel එකේ හරියට නම මතක නෑ. අර මං මේ ගෝවා වැඩේ වීඩියෝ එකක් දාලා තිබ්බනේ. ඒකට එයා කමෙන්ට් එකක් දාලා තිබ්බා එයා හොටෙල් එකක් කරනවා කියලා. ගෝවා වඩේ රෙසිපි එයා try කරනවා කියලා මේ ඒ හොටෙල් එකට. ඒක අලුත් කෑමක් හින්දා මට තෑන්ක් කරලා දාලා තිබ්බා. ඇත්තටම ඒ කමෙන්ට් එක දැක්කම මට මාර සතුටක් හිතුනේ යාළුවනේ. ඒ වගේ අර කමෙන්ට් එනකොට ලස්සන කමෙන්ට් අපි දාන දේවල් වලින් කවුරු හරි තව දෙයක් එහෙම ඉගෙන ගන්නවා නම් ඒ දේ යාලට මොනවාට හරි ප්‍රයෝජනවත් වෙනවා නම් ඒක තමයි අපිට වෙන්නත් ඕනේ නේද? එතකොට අපේ channel එකෙන් උනත් මොනවා හරි දෙයක් කවුරු හරි වෙනුවෙන් සිද්ධ වෙනවනේ. මට ඒකට මාරම සතුටුයි ඒ කමෙන්ට් එක දාපු ඒ අයියට මේ මං ඇත්තටම ස්තුති කරනවා ඒ තරම් සතුටක් මට දැනුණා ඒ කමෙන්ට් එක දැක්කට පස්සේ. දැන් මම ගේ ළඟ ඉන්නේ ඔය රබර් ගස් එහෙම පේන්නේ ගොඩාක් ඉතින් ගේ ලඟ වුණාම තමයි. උඹෝ යාළුවනේ මෙතන තියෙන එන ලොකු කැලෑ පඳුරක් අනේ මේක අතර කොහව හරි ඇදගෙන එහෙම ගියොත් ඇත්තටම හොයන්නවත් බෑ. මේ බලන්නකෝ අපේ ගමේ මේ වගේ තැන් වැඩි යන්නේ. ඒකයි මම හැම වෙලෙම කියන්නේ අපි පරිස්සම් වෙන්න ඕනේ කියලා. මේ ඇතුළට ලොකු ගුහාවක් වගේ තියෙනවා ඒ කැලේ ඇතුලේ. මේ තියෙන්නේ අපේ ඇල. මේකේ වීඩියෝ නම් මම දාලා තියෙනවා. දැන් වතුර නෑ පායන හින්දා නැත්තම් ගොඩාරියක් වතුර එනවා. එහෙනම් යාළුවනේ මම දැන් වීඩියෝ එක ඉවර කරන්න හදන්නේ. මම දැන් ගේ ළඟටම ඇවිල්ලා ඉන්නේ. දැන් මේ හරියනම් මිනිස්සු ගැවසෙනවා වැඩි මට ලැජ්ජායි. ෆෝන් එකේ මේව කතා කර කර යන්න. එහෙනම් මගේ යාළුවන්ට බුදු සරණයි පරිස්සමින් ඉන්න ආදරේ ගොඩාරියක් මට ලස්සන කමෙන්ට් දාන්න ලයික් දාන්න මාව සබ්ස්ක්‍රයිබ් කරන්න හැමෝටම ආදරේ බායි පරිස්සමින් ඉන්න